ගොඩක් කට්ටියට තාමත් මතක කාටත් නොදෙවෙනි පාරට අධිපති. මේ තමයි ගමගේ මෝටර්ස්. ඇඹිලිපිටියෙන් රටම දැනගත්ත මේ සමාගම 1984 වර්ෂයේදී ආරම්භ විය. මුලින්ම ඉසුසු ජර්නි බස් රථයකින් තමයි ගමගේ මෝටර්ස් ප්‍රවාහන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ. රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ බස් රථ කිහිපයක් හැර මුළු මාර්ගයේම තම ආධිපත්‍යය පිහිටුවීමට ඔවුන්ට හැකි විය. LTTE යුද සමයේ පවා යාපනයේ බස් රථය ඕමන්ත දක්වා ධාවනය වුණේ කිසිදු සමාගමක් ඒ ප්‍රදේශයට බස් රථ ධාවනය නොකරන කාලයකයි. එකල බස් රථ 10ක් මිලට ගත් විට ලේලන් සමාගමෙන් ගමගේ සමාගමට බස් රථයක් නොමිලේ ලබා දී ඇති බව පැවසේ. එකල ගමගේ මෝටර්ස් සතුව DS සමාගමටත් වඩා බස් රථ තිබුණ බව සැලකේ. ගමගේ බස්වල තවත් විශේෂත්වයක් වන්නේ ගොඩක් බස් රථවල අංක තහඩුවේ එකතුව අංක 7 වීමයි. කාලයේ ගතවත්ම යම් යම් ගැටලු සහ සිදු වූ යම් අනතුරු නිසා ගමගේ මෝටර්ස් කෙමෙන් මගී ප්‍රවාහනයට තිත තැබූහ. ගමගේ බස් රථ විකුණු පසුත් අවුරුද්දකට වැඩි කාලයක් නව හිමිකාරීත්වයක් ගමගේ නමින්ම බස් රථ ධාවනය කෙරුහ. පසුව ඔවුන් තෝරාගත්තේ ඉදිකිරීම් අංශයයි. එකවර ටිපර් රථ විශාල ගණනකින් ඔවුන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට පිවිසුණා. ප්‍රවාහන ක්ෂේත්‍රයට සමුදුන්නත් ගමගේ මෝටර්ස් තවමත් මගී ජනතාවට අමතක නොවන නාමයක් වී හමාරයි. කාටත් නොදෙවෙනි පාරට අධිපති. ඉතින් ගමගේ මෝටර්ස් නැවතත් මගී ප්‍රවාහනයට එනකල් අපි බලන් ඉන්නවා.